රයිට් සුබ දවසක් මම විවිධනජී අපි අද ඇවිල්ලා තියෙන්නේ කඩවත ප්‍රදේශයේ විලා ෆ්ලොරන්ස් කියන ආයතනයට. මොකක්ද මේකට එන්න හේතුව කියලා අපි එන්න පෙන්න. රයිට් මේ ආයතනයට විච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි විදුලි බිල. I think රුපියල් මං හිතන්නේ 50000ක විතර වගේ ලයිට් බිලක් ආවා. ක්ලියරන්ස් එක ගන්න බෑ. මේ ඒරියා එක සම්පූර්ණ පිරීලා තියෙන්නේ. ක්ලියරන්ස් රිජෙක්ටඩ්. ඉතින් ඔන් ග්‍රිඩ් සිස්ටම් එකකටවත් හයිබ්‍රිඩ් සිස්ටම් එකකටවත් මේ ආයතනයට යන්න විදියක් ඇත්තේ නැහැ. ඔන්න ඔයාගෙත් ක්ලියරන්ස් එක රිජෙක්ට් වුණා නම් ක්ලියරන්ස් ගන්න බැරි නම් පොඩක් මේ වීඩියෝ එක සම්පූර්ණව බලන්න. මොකද අපි ක්ලියරන්ස් රිජෙක්ට් වෙච්ච විශාල ප්‍රමාණය ආයතනයකට සපයපු සෝලා විසඳුමක් සම්බන්ධව අපි මේ කතා කරන්න යන්නේ. ඉතින් අපි මේ කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඕෆ් ග්‍රිඩ් සෝලා පද්ධතියක්. මේකේ විශේෂත්වය මේ පද්ධතිය කිලෝවට් 10කින් යුතු ඉන්වර්ටරකින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ විශාල ප්‍රමාණයේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක් තියෙනවා. මේ බැටරි එක කිලෝවොට් අවස් 16කින් යුතුයි. මේ බැටරි එක සම්බන්ධව කියන්න ඕනේ මේ බැටරි එක හරහා අපිට පුළුවන් රාත්‍රී කාලයේදී මාසෙකට යුනිට් 400කට වැඩි පරිභෝජනයක් කරන්න. ඒක නිසා තමයි අපි මේ කිලෝවොට් අවස් 16ක බැටරි එකක් මේකට පාවිච්චි කරලා තියෙන්නේ. වගේම මේ පද්ධතිය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ යුනිට් 1500ක වගේ යුනිට් ප්‍රමාණයක් ජෙනරේට් කරන්න. දැනට අපි යුනිට් 500ක් 600ක් ප්‍රමාණයක් ජෙනරේට් කරා වුණත් අපි ඉන්වර්ටර් එක කිලෝවොට් 10ක ප්‍රමාණයෙන් දාලා තියෙන්නේ. තව මේකට පැනල් කිලෝවොට් 7ක 8ක විතර ප්‍රමාණයක් ලෝඩ් කරන්න පුළුවන්. ඒ හරහා දවල් කාලයේදීත් රාත්‍රී කාලයේදීත් නොකඩවාම මේ ආයතනයට විදුලි බිල ගැටලුවක් නොවි ඉදිරියට පවත්වගෙන යන්න මේ පද්ධතිය ලොකු සපෝට් එකක් දෙයි. මේ පද්ධතිය තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ වගේ නවාතැන් පහසුකම් සපයන ආයතනයකට විදුලිය අඛණ්ඩව පැවතීම ව්‍යාපාරයේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් කිසිම විදුලි කප්පාදුවක් මේ ආයතනයට මෙතනින් එහාට බලපාන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේ බැටරි එක සහ මේ ඕෆ් ග්‍රිඩ් පද්ධතිය. මේ හරහා මේ ආයතනය පරිභෝජනය කරන එහෙම නැත්නම් ආයතනය තුල ඉන්න පාරිභෝගිකයාට විදුලි කප්පාදුව ඉදිරියේදී හෝ මේ මොහොතේ හෝ ඇතිවෙන විදුලි කප්පාදුව කිසිම වෙලාවක කිසිම විදියක බලපෑමක් වෙන්නේ නැහැ. මේ හේතුව නිසාම මේ ආයතනයටත් ව්‍යාපාරය දියුණු කරගන්න ලොකු උදව්වක් අවස්ථාවක් නිර්මාණය කරනවා මේ ඕෆ් ග්‍රිඩ් පද්ධතිය. ඉතින් හිතලා බලන්න ඕෆ් ග්‍රිඩ් පද්ධතියක් කරහා මේ වගේ ආයතනයකට කොච්චර ලොකු බෙනිෆිට් ප්‍රමාණයක් තියෙනවද? විදුලි බිල සීරෝ කරගන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ ව්‍යාපාරයේ දිගින් දිගට දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් වලින් ගණනය කරන්න ගියොත් එහෙම මං හිතන්නේ සමහර වෙලාවට මේක අවුරුද්දක් එකහමාරක් දෙකක් වගේ කාලයක් ඇතුළත රිකවර් වෙන මට්ටමක් තියේවි මේ පද්ධතියෙන් මේ ව්‍යාපාරයට දෙන සහයෝගය අනුව. හරි. එහෙමනම් මේ පද්ධතිය ගැන ඔබට යම් අදහසක් ඇති. ඔබත් පුංචි හෝ මධ්‍ය පරිමාණ හෝ විශාල ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ව්‍යාපාරයටත් විදුලි බිල විදුලි කප්පාදුව අනාගතයේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ පුංචි දැනුම් සම්භාරයක් ඔබ වෙනුවෙන් ගෙනල්ලා දෙන්න උත්සාහ කරන්නේ ඔයාගේ ව්‍යාපාරය නොකඩවා පවත්වාගෙන යාමට ඕෆ් ග්‍රිඩ් පද්ධතියක් කරහා දැන් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් හොයලා බලන්න, දැනුවත් වෙන්න, මිලදී ගන්න. ඕක තමයි අපිට කියන්න තියෙන්නේ. ඇත්තටම දැන් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා තියෙන්නේ. බැටරි වලට හැමෝම ඉන්වෙස්ට් කරනවා, බය වෙන්න කාරණාවක් නැහැ. ඉතින් ලොකු ලයිෆ් සයිකල් එකක් තියෙනවා. ඒ වගේම ලොකු වරන්ටි පීරියඩ් එකක් තියෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ පද්ධතියක් ස්ථාපනය කරගෙන ඔයාගේ පාරිභෝගිකයට දිගින් දිගටම අවශ්‍ය කරන එනර්ජි විදුලිය ලබා දෙන්න වැඩපිළිවෙලක් හදාගන්න එක. ඉතින් මේක හොඳ විසඳුමක් ඕෆ් ග්‍රිඩ් සෝලාර් සිස්ටම් එක. ක්ලියරන්ස් ගැන හිතන්නම දෙයක් නැහැ දැන්. ඔයාට ඔයාගේ ආයතනය නොකඩවා එනර්ජයිස් කරන්න පුළුවන් මේ වගේ පද්ධතියක් කරා.